ඔබටත් ගව පාලනයෙන් ස්ථාවර ආදායමක් ලබා ගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. සරුසාර මාතෘ භූමියක සරුසාරත්වයේ කෙතෙක්දයි වටහාගෙන මෙම මාතෘ භූමියටම පෙම්බන්වි වීරයෙන් ධෛර්යයෙන් වැඩ කරමි. මුළු ලෝකය අත්යා ගන්නට, මුළු විශ්වය අත්යා ගන්නට වෙරදරන මිනිසුන්ගේ ඩිජිටල් අවකාශය Agrotech and Dairy Hub. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ කිරි ඉල්ලුම දිනෙන් දින වැඩි වෙද්දී බොහෝ දෙනා ගව පාලනය කරලා අසාර්ථක වෙනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමා ගොවියෝ නිවැරදි දැනුම නැතුව ගව පාලනය ආරම්භ කරන නිසා. නමුත් හරි විදියට අපි ආරම්භ කරොත් ගව පාලනය කියන්නේ ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කියනවා කොහොමද ශ්‍රී ලංකාවේ සාර්ථකවම ගව පාලනය සිදු කරන විදිය පියවරෙන් පියවර. මුලින්ම අපි ශේෂ්ත්‍ර 4ක් යටතේ මේ ගැන කතා කරමු. පළවෙනි එක තමයි ගොවිපළ සැලසුම් කරණය හා ගොවිපළ තෝරා ගැනීම. දෙවෙනි එක තමයි නිවැරදි අභිජනන සතුන් තේරීම. තුන්වෙනි එක තමයි ආහාර හා පෝෂණ කළමනාකරණය. හතරවෙනි එක තමයි නිවාස, සෞඛ්‍ය හා ගොවිපළ කළමනාකරණය. අපි දැන් කතා කරමු ගොවිපළ සැලසුම් කරණය හා ගොවිපළ තෝරා ගැනීම ගැන. ගොවිපළක් තෝරගන්නකොට වැදගත් විය යුතු කරුණු පහක් තියෙනවා. ඒව තමයි ප්‍රමාණවත් ඉඩකඩ, පිරිසිදු ජල සැපයුම, හොඳ තෘණ සහ ආහාර ලබා ගැනීමේ හැකියාව, ගවයින්ට සෙවන සහ සුවපහසු පරිසරය, නගර සහ වෙළඳපොළට ආසන්න විය යුතු වීම වගේ දේවල්. අපි මේ පිළිබඳව කෙටියෙන් කතා කරමු. ඕනෑම සාර්ථක ව්‍යාපාරයක පදනම හොඳ සැලසුමක්. ගව පාලනයත් අන්න ඒ වගේමයි. පළමුවෙන්ම ගොවිපළ පිහිටුවන ස්ථානය නිවැරදිව තෝරා ගත යුතුය. ඒ සඳහා පිරිසිදු ජලය පහසුවෙන් ලබාගත හැකිවීම ඉතාමත් වැදගත්. ගවයින්ට දිනපතා විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ජලහිඟය කිරි නිෂ්පාදනයට ඍජුවම බලපායි. එසේම හොඳ මාර්ග පහසුකම් සහ වෙළඳපොළට ආසන්න වීම ඉතාමත් වැදගත්. මෙය කිරි ප්‍රවාහනය සහ අමුද්‍රව්‍ය ලබා ගැනීම පහසු කරයි. ගව නිවාස, ආහාර ගබඩා ස්ථාන, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සහ තෘණවගා ප්‍රදේශ නිසි සැලසුමකට අනුව සකස් කළ යුතුය. ඊට අමතරව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර වියදම්, ආදායම් සහ ලාභදායීත්වය පිළිබඳ සැලැස්මක් සකස් කිරීම ඉතාමත් වැදගත් වේ. අපි දැන් ඊළඟට කතා කරමු නිවැරදිව අභිජනන සතුන් තෝරගන්නේ කොහොමද කියලා. ගව පාලනයේ සාර්ථකත්වයෙන් විශාල කොටසක් තීරණය වෙන්නේ ඔබ තෝරගන්නා සතුන් මතයි. ගවයෙකු මිලදී ගැනීමේදී එහි සෞඛ්‍යත්වය, වයස, කිරි නිෂ්පාදන හැකියාව සහ ප්‍රජනන ඉතිහාසය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. හොඳ කිරි ගවයෙකුගේ ශරීරය ශක්තිමත් විය යුතු අතර කිරි නිෂ්පාදනයට සුදුසු ලක්ෂණ පැහැදිලිව තිබිය යුතුය. ඉහළ කිරි නිෂ්පාදනය සඳහා බොහෝ ගොවීන් ෆ්‍රිසියන් වර්ග භාවිතා කරන අතර වැඩි මේද ප්‍රතිශතයක් සහිත කිරි සඳහා ජර්සි වර්ගය ජනප්‍රිය වේ. සතකු මිලදී ගැනීමට පෙර එහි එන්නත් වාර්තා සහ සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනාගත ගැටලු බොහෝ දුරට වළක්වා ගත හැකිය. හොඳ සතෙකු තෝරා ගැනීම යනු අනාගත ලාභයට කරන ආයෝජනයක් ලෙස සැලකිය හැකිය. අපි ඊළඟට කතා කරමු ආහාර හා පෝෂණ කළමනාකරණය ගැන. ගවයෙකුගේ උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීමට නම් නිසි පෝෂණය අත්‍යවශ්‍ය වේ. ගවයින්ට හරිත තෘණ, වියලි තෘණ, සාන්ද්‍ර ආහාර සහ කනිජ මිශ්‍රණ ඇතුළත් සම්බර ආහාර වේලක් ලබා දිය යුතුය. පිරිසිදු ජලය ප්‍රමාණවත් ලෙස සැපයීමද අතිශය වැදගත් කරුණකි. ජලය ප්‍රමාණවත් නොවීමෙන් කිරි නිෂ්පාදනය අඩු විය හැකිය. ආහාර පිරිවැය අඩු කිරීම සඳහා තම ගොවිපළයේම නේපියර් තෘණ වැනි පෝෂදායී තෘණ වගා කිරීම හෝ සයිලේජ් සකස් කිරීම වැනි ක්‍රම භාවිතා කළ හැකිය. නිසි පෝෂණය ලබා දෙන ගවයින් නිරෝගීව සිටින අතර වැඩි කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. අපි අවසාන වශයෙන් කතා කරමු නිවාස, සෞඛ්‍ය සහ ගොවිපළ කළමනාකරණය ගැන. අවසාන වශයෙන් ගවයින්ට සුවපහසු පරිසරයක් සහ හොඳ සෞඛ්‍ය කළමනාකරණයක් ලබා දීම ඉතා වැදගත් වේ. ගව නිවාස හොඳ වාතාශ්‍රය සහිත පිරිසිදු සහ වියලි විය යුතුය. එමෙන්ම ගවයින්ට ප්‍රමාණවත් ඉඩකඩක් ලබා දිය යුතුය. සෞඛ්‍ය කළමනාකරණය සඳහා නිතිපතා එන්නත් ලබා දීම, පණුවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ
රෝග ලක්ෂණ වේලාසනින් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේම ගොවිපළ පිරිසිදුව තබා ගැනීම රෝග පැතිරීම වැළැක්වීමට උපකාරී වේ. කිරි දෝවන වාර්තා, ප්‍රජනන වාර්තා, සෞඛ්‍ය වාර්තා සහ ආදායම් වියදම් වාර්තා නිසි ලෙස පවත්වාගෙන යාමෙන් ගොවිපළ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකිය. සාර්ථක ගොවීන්ගේ රහස වන්නේ ඔවුන්ගේ දෛනික කළමනාකරණය සහ වාර්තා තබා ගැනීම බව අමතක නොකරන්න. ඉතින් අද අපි ඉගෙන ගත්තේ ශ්‍රී ලංකාවේ ගව පාලනය ආරම්භ කරන විදිය ගැන ප්‍රධාන ශේෂ්ත්‍ර 4. ගොවිපළ සැලසුම්කරණය, නිවැරදි අභිජනන සතුන් තේරීම, ආහාර හා පෝෂණ කළමනාකරණය සහ නිවාස, සෞඛ්‍ය හා ගොවිපළ කළමනාකරණය කියන මේ දේවල් හොඳින් කරොත් ගව පාලනය ඉතාමත් සාර්ථක සහ ආදායම්දායී ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන්. ඔබත් කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රයේ අනාගත ව්‍යාපාරයක් සැලසුම් කරනවා නම් ගව පාලනය කියන්නේ ඉතාමත් හොඳ ආරම්භයක්. එහෙනම් මේ වගේ තවත් වීඩියෝකින් අපි නැවත හමු වෙනකන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ තමයි Agrotech and Dairy Hub.